ඇයි ආදි? ඇයි ෆෝන් බලන්නේ? නිකන් බැලුවේ. ඇයි ඔය ෆෝන් බලන්නේ? නිකන් ඉතින්. දැන් ඔයාට ෆෝන් එකක් ඕනේද? ඔව්. මට ඕනේ ෆෝන් එකක්. බ්ලැක් කලර් ෆෝන් එක ස්පයිඩර්මෑන් එක. පොඩ්ඩක් ඉන්න. ඇයි ඔයාට ෆෝන් එකක්? ස්ටඩීස් වල මොන ස්ටඩීස් වලටද? පාඩම් කරන. ඇත්තටම ෆෝන් එකේ පාඩම් කරන්න මොකද්ද? හිස්ටරි පුළුවන් නැත්නම්. මෙහෙමයි. ඔයගොල්ලෝ ඉස්කෝලේ ළමයින්ට ෆෝන් ඇත්තටම තියෙනවද ආදි? ඔව්. හා? ඔව්. ළමයින්ට ෆෝන් පාවිච්චි කරනවා? ඒ ස්මාර්ට් ෆෝන්ද නිකන් ෆෝන්ද? ස්මාර්ට් ෆෝන්ස්. මට ස්මාර්ට් ෆෝන් එකක්. හරි. ඇත්තටම අපේ ළමයින්ට ෆෝන් ඕනේද? ඔක දැන් මටත් තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ කාලේ ගොඩක් අයට බබාලට ඒ කියන්නේ අවුරුදු 12 13 10 වගේ වුණාට පස්සේ අම්මලා ෆෝන්ස් අරන් දෙනවා. ස්මාර්ට් ෆෝන් අරන් දෙනවා. දැන් ආදිත්‍යයට අවුරුදු 13යිනේ. දැන් එයාගේ වයසේ ළමයින්ටත් එයාගේ ඉස්කෝලේ ක්ලාසස් වල ළමයි ඔක්කොටම ෆෝන්ස් තියෙනවා. මම තාම හිතනවා මේ වයසේ ළමයින්ට ෆෝන් ඕනේද? ඇත්තටම ෆෝන් එකක් දුන්නොත් ඒකෙන් මේගලන්ට මොන වගේ බලපෑමක් තියේද? සහ දැන් තියෙන ස්මාර්ට් ෆෝන් එක ගොඩක් ඒකේ හැමදේම තියෙනවා. YouTube තියෙනවා, ගේම්ස් තියෙනවා, එක එක දේවල් තියෙනවා. මේවට ළමයි ඇබ්බැහි වෙන්න පුළුවන් සම්භාවිතාවයකුත් තියෙනවානේ. මම ඉතින් හැමදාම හිතනවා සමහරකට ආරක්ෂා පැත්තේ මේගොල්ලෝ පන්තියකට ගියාම ෆෝන් එකක් තියෙන්නත් ඕනේ කියලාත් හිතනවා. සමහරක් වෙලාවට ක්ලාස් ගියාම අපි බස් වල එනවා. ඉතින් සමහර ක්ලාසස් එකක් දෙකක් එක ළඟ තියෙනවා. ඒතර වෙලාවත් වැඩි. එහෙම හිතන වෙලාවල් තිබුණට අම්මලා විදිහට ඔයගොල්ලෝ මොකද්ද හිතන්නේ? මම හිතන දේත් මම කියන්නම්. ඕගොල්ලන් හිතන දේත් ඔයගොල්ලෝ කමෙන්ට් එකක දාන්න. මම හිතනවා දැන් මේගොල්ලන්ට ෆෝන්ස් ඕනේ නැහැ කියන එක. මොකද මම දැකලා තියෙනවා මේ ෆෝන්ස් පාවිච්චි නිසා ළමයි අධ්‍යාපනයේට නැඹුරු වීම අඩු වෙනවා. එතකොට ළමයින්ගේ හැසිරීම රටාවල වෙනස්කම් එනවා. විශේෂයෙන්ම පුංචි ළමයින්ට මේ ස්මාර්ට් ෆෝන් අවශ්‍ය නැහැ කියන තැන තමයි මං නම් ඉන්නේ. ඔයාගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. එතකොට මොන වගේ වයසකදී මේගොල්ලන්ට ෆෝන් ඕනේ? අන්න එතරම් ප්‍රශ්නයක් තියෙනවානේ. ඔයගොල්ලෝගේ අදහස් ටික කමෙන්ට් කරන්න. me and me වීඩියෝ එක යටතේ ඔයගොල්ලන්ගේ අදහසුත් කියන්න. මගේ අදහසුත් මං කිව්වා. ඊළඟ වීඩියෝ එකේදී අපි එතකොට කතා කරමු. මේ මං හිතන්නේ ආදිගේ වයසේ ළමයින්ට ෆෝන්ස් ඕනේ නැහැ. understand? මොකද මූණ? කැමරාවට මම මූණ කැමරාවට. ෆෝන්ස් ඕනේ නැහැ දැම්ම. වයසක් එයි එදාට අපි ෆෝන් එකක් අරන් දෙන්න නේද අබෝ? අයියට ෆෝන් ඕනේද? නෑ. ඕන්නේ. අපේ ගෙදර එහෙම අපි හිතලා තියෙනවා. හරි thank you. අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු. Bye.